අවදී ලෝටස් මං මේ ෆීල්ඩ් එකට ඉන්ඩස්ට්‍රියක් කියනවා මං ඉරාජ් නොයල් රාජ් කවිෂ කවි රාජ් ඔය ඔක්කොම අහලා තියෙනවා ඒ අස්සේ ෆෑන්ස්ලා හුත් කියනවා සංගීතඥයන් පිස්සු හුත් කරදිසු පුරුත්තම් පොඩි උන් පුද්දයිද විදියේ යුත්තම් අඹ ගස් කප්පන්න පොර කන්නේ මේ අන්තිමයි දැන් හැදෙන මුත්තන් ඩිස් නම් වෙන්නේ නෑ බං නම් නොකීමේ බමං අගතෑන් පාත්පු නොදීමේ වසර 20ක් මොනවද කළේ කියලා මගෙන් අහන්න එපා ගිහින් අහපන් බිග් බ්ලොගීගෙන් මලගේ කුතුහල ඒ නටන එක ඇරුණම වෙනස් දෙයක් නැද්ද හනා දනා සනා කාංචනා තර බ්‍රේන් ක්ලාස් ඵලයන් සන්නස් කළගේ මලේ නගේ පෙන්වෙල් මේ කාතල් වගේ ලෙසට පෙනෙයි මුත්තයිය දැන් උදගේ මගේ කී ඩෙල්ටා වගේ උපාලි විජේවර්ධනගේ පසුතැවෙන්නේ නැහැ අද ඉන්න තැන චමුදිත රැප් කරොත් එහෙම මට ඉන්න නැත මිනිස්සු බඩගින්නේ ඉන්න කාලක ශානයි මනසිකුයි තර්ක කරා උන්ගේ බඩගින්න ගැන මං කියනවා කට කෑවත් එකෙන්ම අතරි ගියා දරා ගන්න බැරි උන්නේ එහෙම දැන් නියවනවා එහෙන් මෙහෙන් මං උන්ට පෙම්මාව උන්ට වෛරගෙන දෙම් පෙන්නන්න පව පින බෙදුනේ කොතනින්ද මේකේ එකෙක් නිදති තව එකෙක් මරනෝ නින්ද තව එකෙක් දිනු කරොත් පින්ද ඒ පින්ද කරලා තියෙන්නේ මහින්ද ඉන්ඩස්ට්‍රිතේ පෙරන්න ඕන බෙදුවා කියලා නවකේ හිටන්න ප්‍රවීණයෝ දුවන් කියලා සීන් එකේ යන පොඩි දූ පුතාලා උඹලට යුරේනිට ගහන්න වෙන්නේ පුටුවක් තියලා ගොඩක් චරිත ගහන් ඉන්නේ තීන්ද දැන් අපි හැදෙන්නේ කොතනින්ද dear fans ඔයාලා සතුටින්ද ගෙවල සින්දු දුවන්න මං චමත් සංගීත පාලි අනිත්‍ය දුක්ඛානාත්මා මාලි ආත්මා උප්පා තමයි හැම මාත්මා මේක මැජික් එකක් ලුකලාත්මා මේවා අහලා කෙනෙක් හැදෙන වැටි කෙනෙක්ට වැදෙන වැටි පස්සේ වයිට බැඳෙන වැටි මලිට ගහද්දි චංචල ඇඬුවා නෑ නෑ මලිට ගහද්දි චංචලට ඇඬෙන වැටි එක්කෝනි වහල් හිත් මාව අහන පාද සාදු කුසාරි අම්බිත් රකම බැලන්ස් කරමි ලයික ට්‍රබල් සංගීත මදුව ඔබට වඩා රයිම් කරවුත් නංගිත් මගේ අමර දේවගිය පණ්ඩිත් වගේ හාල් බරෝ රැප් කරනව චණ්ඩිත් වගේ දැනුම පොත දුන්නාය ගිය පණ්ඩිත් වගේ අඩුම මොන හරි බලම රාමි රන්දිකගේ කන හෙල් ලංකාව දක්ෂයි බෙදෙන්න බිල් ටික දෙනෙකුට චිල් කිරිමිගේ වනොනලු බිල් හික්න බිල් ගෙවලලු රනිල් වචන දැඩිලු මංගානට වැඩිලු මේ අහිංසකයට කාන්තාවෝ දැඩිලු මන් ලියන්න කැමතිලු ඩිලු කියන විදියට මං ලියනවා වැඩිලු උඹ දන්න මමයි මම දන්න මමයි උඹ නොදන්න මමයි මම නොදන්න මමයි අනුයි කනුයි සරිතුයි සුරිතුයි සෙක් වෙලා ෆෝසම්යක් කරා වගේ තමයි රැප් එක වෙයි මට චන්දි මාල් ගාව සතයක් නැති වෙච්ච දවසට මගේ සින්දුවේ හුක් එක ගහන්න ජබීට දෙනොත් එහෙම ඇති වෙච්ච දවසට ඒත් නෑ බුදු සාදු කිව්ව විදියට නම් අපි සෑවම ලෙඩින්නේ එකට වෙන බේත් නෑ ඒ තේරෙන්නෙත් නෑ කමක් නෑ උඹත් නෑ මමත් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ ඒකට නමක් නෑ ඒකට කමක් නෑ කමක් නෑ කමක් නෑ